අපි කතා කරන්න ගන්නේ ෆෝන් එකක් අන්බොක්සිං කරන්න තමයි අපි අද හදන්නේ. අපේ නැති මේක Redmi 12 MI ආයතනෙන් ගහපු සුපිරි සුපිරිම බජට් එකකට ගන්න පුළුවන් ලෝ බජට් ෆෝන් තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් විස්තර චුට්ටක් කතා කරමු. චුට්ටක් මුලින්ම පිටිපස්සට යමු. මෙන්න මේ පැත්ත බලන්න. මුලින්ම මේ පැත්ත බලමු. මෙතන Redmi 12 Midnight Black එක තියෙන්නේ. උඩට පේන ඇති 8GB RAM එක සහ 256GB ROM එකක් තියෙනවා. උඩට පේන ඇති මේක ගැන චුට්ටක් කතා කරමු. මේක made in China ආයතනයක්. මේක Redmi 12 එක. මේ made in China. අපි දැන් මේ පැත්තට චුට්ටක් මේක හොඳ ප්‍රීමියම් ග්ලාස් බැක් ඩිසයින් එකක් තියෙනවා. බලන්න ඇති. ඒතර හොඳ FHD ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙතන MP50A ට්‍රිපල් කැමරාවක් තියෙනවා සහ ලාර්ජ් බැටරි එකක් තියෙනවා. අපිට මේක හොඳට පවත්ව ගන්න පුළුවන්. බැටරි ලයිෆ් එක ලොන්ග් ලයිෆ් තියෙනවා. ඒක පවත්ව ගන්න පුළුවන්. ඉතින් මේක පැත්තට හරවන්න. ඉතින් Redmi 12 කියලා ගහලා තියෙන Google LSC වලින් ගහපුවක අපි මේක දැන් අන්බොක්සිං කරගමු. පේනවා ඇති ෆෝන් එකට අපිට මෙහෙම තමයි බලා ගන්න දෙන්නේ. අපි මෙහෙම හිමීට මේක ගලවමු. වව් කියන ඩිසයින් නම් මේකේනවා ලස්සන Redmi 12 ෆෝන් එක. මම දැන් රෙකෝඩ් කරන්නේ Redmi 10 එකේ. මේ පේන විදිහට Redmi 12 මේ ප්‍රීමියම් ග්ලාස් බැක් ඩිසයින් එකක් තියෙනවා. FHD ඩිස්ප්ලේ එකක් තියෙනවා. AI කැමරා 3ක් තියෙනවා. ට්‍රිපල් කැමරා තියෙනවා. මේ ලාර්ජ් කියන්නේ මිලිඇම්පියර් 5000ක type C බැටරියක් තියෙනවා. තව MediaTek Helio G88 ප්‍රොසෙසර් එකක් side fingerprint sensor එකක් තියෙනවා. ඉතින් බලමු. අපේ ෆෝන් එක මේක තමයි user manual එක අර කට්ට හම් වෙන්නේ. අපිට මේක තුලට charger එකකුත් හම් වෙනවා. දැන් මේක තුල ඒක නැහැ. තියෙන අපේ user manual ටික පේනවද නැහැ. අපේ user manual ටික තියෙනවා. අපි ෆෝන් එක අන්බොක්සිං කරමු. මාර බෑක් ලුක් එකක් තියෙනවා මේකේ. වව්. බලන්න තියෙන ලුක් එක මාර ලුක් එකක් තියෙනවා මේ ෆෝන් එකේ. බලන්න මේ ග්ලාස් බෑක් ඩිසයින් එක තියෙනවා. පේනවද නැහැ. හොත්ත ලස්සන මේ තියෙන ට්‍රිපල් කැමරා තියෙනවා. මේ AI ට්‍රිපල් කැමරා. මෙතන සයිඩ් එකේ අපා බලාගත්තා SIM port එකයි SD එකයි දාන්න තැනක් තියෙනවා. මේ පැත්තේ බලාගත්තොත් අපිට turn up turn down volume turn up volume turn down වන්න. මේ පැත්තේ අපිට මේ power button එක සහ fingerprint button එක. මම මේක on කරගමු. පේනටි රස්සන Android වලින් ගහපු සුපිරිම ෆෝන් එකක් තමයි මේක. මේ ගේමින් වලට හොඳයි. 8GB RAM එකක් තියෙනවා මේක හොඳ quality-ට. මෙතන අපි ස්පීකර් ගැන කතා කරොත් මේකේ headphone output එකක් තියෙන සහ sensor එකක් තියෙනවා. මේකට අපි හොඳ sound එකක් ගන්න හොඳ ස්පීකර් එකේ තියෙනවා. type C cable එක තියෙනවා. මෙතන mic එක පැත්තෙන් තියෙනවා. hyper OS එකක් මේක. ඉතින් මම මේක හදාගෙන තියෙන්නේ හොඳට. මම මේක හදාගත්තා. මට පේනදි සුපිරි මේක හොඳට සිග්නල් වදිනවා. මේක wallet එකක් මේකට wallet එකක් හම්බ වෙනවා.
වොලට් එක සහ මැග්නටික් චාර්ජින් තියෙනවා මේකට. අපි දැන් යමු මේක මේ දාලා තියෙන මම හදාගෙන තියෙන්නේ. අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මම පින් දාලා තියෙන්නේ. හොඳ මොන වුණත් හොඳ කැමරා ක්වොලිටියක් තියෙන ෆෝන් එක මේක. මේක හොඳයි. මෙන්න මේ වගේ බෑක් කවර් තමයි මේකට ඉන්නේ. මේ වගේ මේ ෆෝන් එකේ මේකටම සුදු පාට බෑක් කවර් එකක් එනවා. මම මේක අයින් කරා. මෙන්න මේ වගේ සුපිරි බෑක් කවර් එකක් එනවා මේක ලස්සනට. දාන්න මේක ග්ලාස් බෑක් ඩිසයින් එක. පට්ටම ලස්සනයි. අපි දැන් මේක ඇතුළට දාගමු. බලන්න ඔයාලට ලස්සන. බලන්න මාරම ලුක් එකක් මේකේ තියෙනවා. සුපිරිම ලුක් එකක්. ගේමින් වලට එහෙම සුපිරිම ෆෝන් එක. 8GB කිව්වට දැන් අපි 12GB වලට මේක ROM එක හදලා තියෙන්නේ. RAM එක හදලා තියෙන්නේ. සුපිරි 256GB 256 ස්ටෝරේජ් එකක් තියෙනවා. මාර ගති ලුක් එකක් තියෙනවා බලන්න. අදට මම මෙතන වීඩියෝ එක අවසන් කරනවා. මම හෙට දවසකින් ඉලෙක්ට්‍රික් IDE channel එකෙන් හමු වෙනවා. ස්තුතියි.